හායි අද හදමු රතුම රතු පාටට තෙල් පෑදිලා තියෙන ගෑවුණු තැන කන්න පුළුවන් රසම රස කැකිරි කරි එකක්. මුලින්ම මම මේ වගේ තෙල් එකට අප ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට සුදු ලුණු, රම්පි කඩපිංචා, ලුණු අමවිරිසෙම එකතු කරලා හොඳට තෙම්පරාදු කරගන්නවා. ඒ ටික ටිකක් තෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට බදපු 3-5යි බදපු මිරිස් කුඩුයි එකතු කරගන්නවා. ඊට පස්සේ කහගොඩ ටිකකුයි ලුණුයි අමුතුර පාගොඩ ටිකකුත් එකතු කරගන්නවා. දැන් ඒකටම තක්කාලි ටිකකුත් දාලා හොඳට කවලම් කරගන්නවා මේ වගේ. ඊට පස්සේ මම කපලා අරන් තියාගත්ත කැකිරි කෑලි ටික මේ වෙලාවේ එකතු කරලා ඒකත් හොඳට තෙම්පරාදු වෙනකන් කවලම් කරගන්න ඕන. ඔන්න දැන් මම මේකට දෙයකිරි ටිකකුයි ගොරක කෑලි දෙකකුත් එකතු කරගන්නවා. මම මේ වෙලාවේ දියකිරි දාන්නේ මේකේ හොඳට තෙල් පෑදුන ගතිය ගන්න ඕන නිසා ඔයාට ඕනේ නම් වතුර උනත් දාන්න පුළුවන්. දැන් අපේ කැකිරි ටික හොඳට තැම්බිලා මේ වගේ හිඳිලා නම් මේ වෙලාවේ උක්කු පොල් කිරි එකතු කරගන්න. ඊට පස්සේ මේ වගේ බදපු 3-5 කුඩු ටිකකුත් උඩින් දාලා චුට්ට මේ වගේ කවලම් කරගන්න. ඒකටම කුරුඳු කෑල්ලකුයි එනසාල් එකකුත් දාලා චූට්ටක් කවලම් කරලා මම ඒක වහලා අඩු ගෙන්දරේ චූටි වෙලාවක් උයා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ අපේ තෙල් පෑදුන රතුම රතු පාට රසම රස කැකිරි කරි එක. මේ වගේ තෙල් පෑදුණු කැකිරි කරි එකක් හදන්න නම් ඔයා අනිවාර්යෙන් දියකිරිත් දාලා උක්කු පොල් කිරිත් දාගන්න. එතකොට තමයි මගේ රස පාටක් එන්නේ. මේ රස රෙසිපි එක හදන්න නම් ඊට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රස රෙසිපිස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.